හරි බොයිස්, ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද CapCut old version එකක් කියන්නේ ඔටෝමැටිකලි අප්ඩේට් වෙන්නේ නැතුව අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමේ හරියනවා. ඉතින් ඔය Pro එක buy කරලා නැති අයට කියන්නේ දැන් තියෙන CapCut එකේ සේරම features වගේ ඔක්කොම Pro. ඉතින් මේ අපි Pro එක buy කරන්නේ නැතුව කොහොමද ඉතින් අපි ඔටෝ අප්ඩේට් වෙන්නේ නැතුව අපි කලින් version එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ ගැන. ඉතින් ඔයාලා මුලින්ම කරගන්න ඕන ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක අරගෙන ඉතින් ඔයාලා මෙතන සර්ච් කරගන්න ඕන up to down CapCut PC කියලා. ඉතින් මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ පළවෙනියට website එකකින් අරගෙන ඉතින් ඔයාලට මෙතන තියෙනවා latest version එක. ඉතින් latest එක නෙවෙයි අපිට ඕන latest එක දැම්මොත් එහෙම සේරම features වගේ Pro. ඒක නිසා අපි කරන්න ඕන මෙතන older version කියලා එකක් තියෙනවා. ඉතින් older versions කියන එකෙන් අපි මම නම් පාවිච්චි කරන්නේ 1.5 කියන එක. හරි. ඉතින් 2.0 එකෙන් තමයි ඔක්කොම features වගේ Pro වෙන්න ගත්තේ. ඉතින් මම පාවිච්චි කරන්නේ 1.5 කියන version එක. ඉතින් ඒක ඔයාලා මේ ක්ලික් කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතනින් යටට ගියාම මෙතන download කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන download කියන එක ඇපි වුණාට පස්සේ download කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම download කරලා තියෙන්නේ. ඒකින්ද මම ආයෙ download කරන්න යන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලා download කරගත්ත APK එක ඊට පස්සේ run කරන්න ඕන. ඉතින් run කරාට පස්සේ මෙතන agree with CapCut කියන එක දීලා install now කියන එක දෙන්න ඕන. හරි. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන start now කියනක බලන්න. start now කියන්නේ මම කලින් CapCut එක පාවිච්චි කර තිබෙන නිසා මේ project එක පෙන්නන්නේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ ඒක automatically update වෙන්නේ නැති කියන 1.5 කියන version එක latest එකට update වෙන්නේ නැති වෙන්න හදාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ local disk C කියන්නේ CapCut install වෙලා තියෙන path එකට යන්න ඕන. ඊට පස්සේ දැන් ඊට පස්සේ user එකට ගිහලා මේ මම පාවිච්චි කරන්නේ ඒක නිසා ඊට පස්සේ app data වලට ගිහිල්ලා ඔයාලගේ local කියලා තියෙයි. local එකේ CapCut කියලා එකක් තියෙනවා. ඉතින් CapCut කියන එකේ user data සහ app කියන එක තමයි අපිට මේකට ඕන වෙන්නේ. apps කියන එකේ මෙතනින් ගිහිල්ලා අපි new කියලා එකක් හදාගන්න. new කියලා text document එකක් හදාගෙන ඒක අපි මේ rename කරගන්න ඕන update.exe කියලා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලට මේක ඊට පස්සේ yes දෙන්න. ඊට පස්සේ අපිට මේ වගේ එකක් කියනවා. හරිද? ඉතින් ඊට පස්සේ මේක copy කරගන්න ඕන. හරිද? copy කරගෙන ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙතන user data වලට. user data වල තියෙන download කියලා එකක්. හරිද? ඉතින් download වලට ගිහිල්ලා අරක paste කරාට පස්සේ ඔයාලගේ වැඩි ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් 1.5 කියන version එක කියන්නේ latest එකට update කියන්නේ automatically update වෙන්නේ නැතුව පාවිච්චි කරන්න. ඉතින් මේ දැන් ඉතින් අපි run කරලා බලමු. හරි. යාපිනේ 1.5 එක. ඉතින් මේකේ ඔක්කොම features වගේ free තමයි තියෙන්නේ. effect එහෙම ගත්තොත් එහෙම මේකේ ඔක්කොම free එකක් නැහැ Pro. ඉතින් latest එකේ සේරම වගේ Pro තමයි තියෙන්නේ. ඉතින් මේකට අපිට audio stretch කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම subscribe කරලා bell notification එක on කරගත්තට පස්සේ මේ වගේ වීඩියෝ ආපුවම ඔයාලට දැනගන්නත් පුළුවන්.